මුලා දෑනියෙකු යටතේ දුප්පත් නමුත් නුවණක්කාර මිනිසෙක් ජීවත් විය. ගම්මුලා දෑනියා ගම්වැසියන්ගෙන් අධික ලෙස බදු අය කර අතර එයින් සැමගේම ජීවිත ඉතා දුෂ්කර විය. මුලා දෑනියාට අපූරු පාඩමක් ඉගැන්වීමට සමන් තීරණය කළේය. ඔහු මැටි මුට්ටියක් ගෙනවිත් එය මායාකාරී මුට්ටියක් බව ගම්මුලා දෑනියාට පැවසීය. කෑදරකමින් අන්ධ වී සිටි ගම්මුලා දෑනියා වහාම එම කතාව විශ්වාස කළේය. සිටියේ මෙම මුට්ටියේ බලය ක්‍රියාත්මක වන්නේ රත්රන් සමග එය එක රැයක් භූමදාන කර වලලා තැබුවත් පමණක් බවයි. එදින රාත්‍රියේ ගම්මුලා දෑනියා තමන් සතු රත්තරන් දෙගුණ කරගැනීමේ අපේක්ෂාවෙන් ඒ සියල්ලම වල දැමුගේය. නමුත් පසුදා උදේසන බරණ විට රත්රන් සියල්ල අතුරුදහන් වී තිබුණු අතර මුට්ටිය හිස්ව පැවතුණි. තමා රැවටී ඇති බව ගම්මුලා දෑනියාට වැටහෙද්දී ගම්වැසියෝ ඔහුට සිනාසුනහා. එදා පටන් ගම්මුලා දෑනියා සාධාරණයයෙකු බවට පත්තුවා. මුළු ගමම සාමකාමීව ජීවත් විය.